Hello guys, ඉතින් මේ වලට පේන්නේ අපේ කට්ටියද සාම චෛත්‍ය යනවා. ඒ සාම චෛත්‍ය යන ගමන තමයි මේ පේන්නේ. අපි කට්ටිය බැරි ගාතින් කොහොම හරි පඩිපෙළ නැග ගන්නවා. සෑහෙන්න ගොඩක් දුරයි. මේක තියෙන වලපනේ. ඔයාලටත් එන්න ඕන නම් වලපනේ එක වලපනේ එකකින් හරි යන්න සාම චෛත්‍යයට යන්නේ කොහොමද කියලා. එතකොට කියයි මට එන් ටික උට් කරගන්න බැරි වුණා. නැත්නම් මන් දානවා. ඉතින් ඔයාලට වෙන්නේ මෙන්න මේ විදිහට අපි නගිනවා. සාම චෛත්‍යය තව ගොඩක් උඩ තියෙන්නේ. එහෙනම් ගයිස් අපි උඩට ගිහිල්ලා සෙට් වෙමු. බයි. මේක තියෙන්නේ කොහමද? කියප හරියට එන්න. එන්න. මේක තියෙන්නේ නුවරඑළිය පාරේ. නුවරඑළිය යන පාරේ වලපනේට බලපනේ දුකෝල් ඉඳ පාරේ ආවම සාම චෛත්‍ය කියනවා. සෙරප්පු ගලව බා. එතන ගලමු. අර පන්ති වලට ගිහින් යන්න බෑ දැන් ආයෙ කරන්න හිතුවා. ඔව් සෙරප්පු ගලන්නේ අපි නේද? අයියෝ ගන්නේ. කුරුද? මේ තියෙන සාම චෛත්‍ය. අතෙන්ට වලපනේ එක සුන්දරත්වයක්. ඉතින් ගාන මේක මෙතෙන්ට ආවම ගයිස් අපිට පේනවා වික්ටෝරියාව නෑ හරිද? වික්ටෝරියාව පේනවා. එතකොට අරක පේනවා. මොකද? වලපනේ එතකොට නුවරඑළිය යන පාර පේනවා. එනවා පේනවා මෙනිකා යනවා පේනවා. අම්මට සිරියනේ. අන්න අර කන්නේ යන්න ඕන ගායිස් අපි දින්හිඳන්න බලන්න. දින්හිඳ නෑ කුරුදු වැල්. අපි වලපනේ නෙමෙයි ගායිස්. ඒකින්ද නම් පැටලෙන්නේ. අපි ඇවිලා කොහෙද? ඉන්න තැනක් තමයි. කොබල කොල්. කොළඹ. අර දින මොකක්ද? කොබේරද? අර දින අර යන් ඉස්සර මේකේ හාමුදුරුවෝ ඉන්නේ ජපානේ. මේ පන්සල අවුරුද්දකට සැරයක් වගේ තමයි අරින්නේ. එක්කෙනෙක් ඉන්නවා එයාට යතුරුක් තියෙනවා. එයා කොයි දවසට එහෙම මෙයා කරලා පන්සලේ වැඩි ටික පිටගෙන ඉන්නවා. මට සිරියනේ. මේක බලන්න එන්නම කියලා කියන්න තියෙනවා. පිරිවතනක්. ගොඩක් අය දැකලා නැති ඇති මේක. සාම චෛත්‍ය කියන්නේ මේකද? මේක පන්සලේ දොර වහලා තින්නේ නැත්නම් කටුළු දෙන්නම කියනවා. මේකේ ඒ කලින්දර තිබ්බ ගොඩක් දේවල් තිබුණා. දැන් අපි අර කන්දින් නගින්න නෑ. මේ ගහා පැත්තේ තියෙනවා කුරුදු වැල්. එළිය. ඉස්සත් වීඩියෝ එකක් තියෙනවා මේකට වැඩි මිස් වෙන්නේ. ඒ වුණාට එන්න පුළුවන් පිටිපස්සම මේක. ඕක කට්ටියට ගාහණේ කිනවනම් එන්න පුළුවන් ওই පඩිපෙළ තියෙන තැනට පොඩ්ඩක් එහා පැත්තෙන් තියෙන පාර. ඒ පාරේ ඇවිල්ලා වලපනේ නුවරඑළියේ යන පාර. ඒක ඇවිල්ලා මේ මගක් වෙනකම් පාර තියෙනවා. එතන නම් පොඩි දුරක් වයින් එන්නේ. අපිට එහෙම එන්න පහසුකමක් තිබුණේ නැහැ. පයින් ආවේ නැහැ මේ අපි පඩිපෙළේම ආවා. පඩිපෙළේ යනකොට තමයි ඩි ආතල්ලේ තියෙන වැඩියෙන්ම. ඔය කට්ටියට පෙන්නන්න බොහෝ තැන් තියෙනවා. ඒකින්ද අපි පඩිපෙළේම ආවා. වාහනයක් ඇවිල්ලා පාක් කරන්න පුළුවන් තැනක් නැහැ. එහෙම තැන් නැහැ මේකේ හදලා. මේක තමයි ඉතින් සාම චෛත්‍ය. ඒ පාරක් තියෙනනේ අර පැත්තේ. ඔය අන්නර ගෙදෙක් උඩ පැත්තෙන් පාරක් තියෙනවා. යංගෝ මේක තියෙන පාරක්.
මේකේ තියෙනවා පොඩි ගන්ටාර. අද මොකද හිතන්නේ වීඩියෝ එක ගැන? අනිවාර්යෙන් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. මේ ෂෙයා කරලා ගම සබ්ස්ක්‍රයිබ් දාමු. සබ්ස්ක්‍රයිබ් කරන්න. තව වීඩියෝ දෙනවා ඉස්සරහට. චූටි ෆොටෝ එකක් ගහන්න දෙනවකෝ. ගහලා මට දානවා ෆොටෝ. ගහනවා. අට මේක තනි ෆොටෝ එකක්. යන් අර පැත්ත. යා. ආයි මාරම වට ලස්සන ඉතින් අයිති. ගයිස් ආවට කමන්නේ මේක විනාශ වෙලා යන්න එපා. මොකද පාරද? ඒ පාර තමයි. ඒ අඩේ ගයිස් ඔක අපි වාහනේ නෝ නම් මෙතෙන් දෙන්න පුළුවන්. පුළුවන් තන ආතල් කිරිච්ච තන ආතල් ගත්තර කමන්නේ විනාශ කරලා යන්න. මේ තියෙන ගලෙන් හදපු පහන කළු කරගෙන ආයිතුම් බලන්න දැන් ඕකේ හපෙත් කරු කොටලා හිටවන්න ini total begini kan nggak නම්බර් නැති. nggak pernah tuh අගදිත් තියන්නේ. ෆොටෝ ටිකක් ගහගන්න ඕනේ. තනියද? කාමරයක් කොහෙද යන්න ඕනේ ඉන්නේ. පුරුදු මෙහෙම යන්න පුළුවන් නේද? අතල්ලයක් ගන්න ඕනේ. මේ පාරේ එහාට ගිහිල්ලා තමන් අනින් ඉන්න පාර උඩ ඒකටම වැටෙනවා. යනකොට ලයින් ඒ පාර තියෙනවා මොනවද දෙකකින් ගත්තේ කොහෙද? එහෙම මෙහෙට අයින් දෙනවා මේක උඩට නගින්නත් එන්නේ. ඔව් යන්න හරි බාර ආගන්න. පාලනයක් නැද්ද එතකොට? අර කිව්වා සපත්තු දාන්නේ එහා පැත්තේ දුම්මන් හන්දියක් තියෙනවා. දුම්මන් හන්දියේ කෙල්ලම පාර තියෙනවා. ඒක තියෙනවා. ඔව්. කන වෙන්නේ කියලා. හොඳ. ආරක වෙන්නේ නේද ගාස්? අයියා. කොහෙද? මෙහෙම. අදින් කොල්ලනේ අපි ඉන්නේ. විරුද්ධ කොහේ?
සාමජයි උඹගෙට කොන්නේ අරගේ තනි පොටයක් ගහදිය තමන් ගහන මේක බෑ ජූටි සයිටි ෆොටෝ ගත්තා ගෲප් අද මොකද වෙන්නේ ඉතින් මෙතන සාම නාම කෙනකින් හංගනවා ඔව් දැන් මේ සාමචෛත්‍ය දැන් මේ සාමචෛත්‍ය වීඩියෝ එක ඉවරයි ඊට පස්සේ තව වීඩියෝ එකකට යන කුදුවේට යන එක ඊට පස්සේ ආයෙත් රාවණ පබ්බ දෙනවා වීඩියෝ 3කින් තමයි එන්නේ මාම මේ දොරෙන් දොර මේ හාමුදුරනේ කරන්නේ ඒ කියන්නේ ඇවිල්ලා තියෙන්නේ කලින් හිටියේ නෑ ඒ විතරට ගිහින් ඕක තමයි ඒක අපි කෝකරයක්දී ගිහිල්ලා ඉතියා ඒකට මම ඉතින් ඔව් කොහෙද ඒක වගේ මේ දොරවලේ නේද අසෙන් ගොඩක් තිබ්බා ඔව් මම මේ හරිනේ මේ ඇතුළට යනවා නම් එන්න කට්ටිය ඇතුළට යන ටිය අපි දෙන්නගේ සහභාගීත්වය තමයි මේ දොරත්තර ගන්න දෙන්න අපි දෙන්න නැත්තම් මේක වෙන කට්ටියට නවුමනවන්නේ නැහැ මොකේ ඇතුළට යන්න හරි පොලිමක් දෙන්න මොකද දෙන්න harma oh lagi keren berat kembali hari yang mau nanti kau dan ini apa ini sampai itu betul naik foto ya mungkin ini dasar banyak video ini malah kita
ඊළඟට එනවා තැනකට කියන්නේ කුරුදු යන්නේ එක ඔය අධ්‍යයන පටන් ගන්න බලන්න සබ්ස්ක්‍රයිබ් ගන්න යාළුවන්ට බලන්න ෂෙයා කරලා දාන්න මේ ෆලෝ කරන්න ඔක්කොම කරන්න කිව්වට වෙනව කරන්න ඉතින් වෙනව කරන්නවා මේ තියෙන්නේ සාම චෛත්‍ය කාලා එහෙනම් guys අදට වීඩියෝ එක ඉවරයි. අදට මෙච්චරයි. කුරුදු විදියට වීඩියෝ බලන්න නම් සබ්ස්ක්‍රයිබ් කරලා සෙට් වෙමු. එහෙනම් guys අපි